එලෙවල් කාලේ තමයි අර පොඩ්ඩක් නිකන් සම්බන්ධයක් තියෙන්නේ. ඔහු ඇත්තටම චිත්‍ර ශිල්පියෙක්. බලයිද දන්නේ අහයි දන්නේ නැහැ. ඔහු චිත්‍ර ශිල්පියෙක්. හරි ලස්සනට හදිනවා. ඔහු තමයි මාව මුලින්ම සිතුවමට නගපු පිරිමියා. සහ මට මුලින්ම මල් කලබක් දුන්න පිරිමියා. ඉතින් එහෙම කාලයක් ගෙවුණා. ඊට පස්සේ තමයි අර හරියටම යාළු වුණා කියලා එහෙම සම්බන්ධයක් තිබ්බේ. ඒ සම්බන්ධ කාලේ තමයි උද්රාවි නිර්මාණය වෙන්නේ. ඒක එහෙමම යම් කිසි හේතුවක් නිසා ඒක එහෙමම හොල්ඩ් වෙනවා. මම අදටත් දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. කවදාවත් තරහ නැහැ. අපි එකට වැඩ කරනවා අදටත්. ඒවා හරිම සුන්දර හමුවීම් විදිහට මම දකිනවා ජීවිතේ. ප්‍රේමණීයම හමුවීම්. නොලියමි අසුන්දරකම් මෙතින් මතකින් වියකුණාවේ හිමි නැති පෙමින් තවනම් නොවෙම් මාතුර සොඳුර මාගේ හීනයක් දැස අභියස මා